ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ එක පැලයකට පොහොර දාන ප්‍රමාණය කිව්වොත් රෑන් 10ක් තමයි පැලයකට දාන්නේ. අද වීඩියෝ එකෙන් අරන් ආවේ යාරවිලා කම්ප්ලෙක්ස් කැට පොහොර එක දවස් 14ක් වයසේ නයිමිරිස් පැලවලට යොදන ආකාරය සහ කොච්චර ප්‍රමාණයක් එක පැලයකට යොදනවද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මේ ආකාරයට පැලය වටේට පොඩි කානුව හාරගන්න එක. පුළුවන් තරම් පැලයට ඈතින් තමයි අපි මේ කානුව හාරගන්න ඕන. පැලයට ඈතින් කානුව හාරගන්න ප්‍රධාන හේතුව තමයි පැලයේ මූල මණ්ඩලයට අපි දාන පොහොර ගෑවෙන එක වළක්ව ගන්න එක. මොකද කියනවනම් කුඩා පැල නිසා ගහ තැම්බිලා මැලවිලා යන්න පුළුවන්. ඒ වගේම මූල මණ්ඩලයට කිසිදු හානියක් වෙන්නේ නැති විදිහට තමයි කානුව හාරගන්න ඕනේ. මම පොහොර දාන්න කලින් මුලින්ම මේ විදියට මට තියෙන පැල ටිකේ කාන් හාරගෙන ඉන්නවා. ඊට පස්සේ පොහොර ටික දාගෙන යනවා. ඔයාලත් කරන්න ලේසි විදියක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. එක පැලයකට පොහොර දාන ප්‍රමාණය කිව්වොත් රෑන් 10ක් තමයි පැලයකට දාන්නේ. මේ විදියට ගිනි පෙට්ටි පියනෙන් එකක් දැම්ම නම් හරි. මෙතන ග්‍රෑම් 10ක් තියෙනවා. මේක ඔයාලා ඉඳලා තියෙන පැලයේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. මෙතන මම ඉඳලා තියෙන පැල දවස් 45ක් වගේ වයසේ පැල තියෙන්නේ. ඒ වගේම ගස් හොඳට හැදිලා තියෙනවා. ඔයාලගේ පැල පොඩි නම් ග්‍රෑම් 5ක් වගේ දාගන්න එක හොඳයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ජය වේවා.